ජාතික පුරාවිද්‍යා දිනයයි. 1890 වසරේ අදවන් දිනක පිහිටුවන ලද පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අදට වසර 130ක්. අද CIA හෙළිදරව්ව ඊටත් යුග ගණනාවක් ඈත අතීතයට දිවෙන පුරාවිද්‍යාත්මක භූමියක් පිළිබඳවයි. අවසනාවට එම ඉතිහාසය අදුරදර්ශී දේශපාලන බලපෑමක් හමු වී බැලී ගොස් තිබෙනවා. මේ කල්පිටිය කප්පල්ලඩි අක්කර 90 ප්‍රදේශයයි. කලකට ඊත මෙම ස්ථානයේ තිබී පෞරාණික සිරිපතුලක් හා නටබුන් හමු වී තිබෙනවා. ඉපැරණි ග්‍රන්ථයක් වන නම්පොතේ සඳහන් පරිදි මක්කම රජමහා විහාරය මෙම ස්ථානයේ පැවති බවයි පැවසෙන්නේ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුත්තලම දිස්ත්‍රික්කයේ ඉන්න අයගේ අවධානයක් සිරිපතුල ගිනිහිල්ලවත් මෙහෙම තැනක් මෙහි තියෙනවා කියලා හොයලා බලන්න උත්සාහ කළේ නැහැ. කෙසේ වෙතත් පසුගිය රජයේ සිටි ප්‍රබල දේශපාලඥයෙකු විසින් මෙම භූමියේ අවතන් වූ වැසියන් පදිංචි කර ඇති අතර මේ වන විට මෙම භූමියේ දක්නට ඇත්තේ සුසාන භූමියක්. එම ප්‍රදේශයේ සංචාරයකට එක් වූ හිරු CIA කණ්ඩායමට ගම්වාසීන් ප්‍රකාශ කළේ මෙම භූමිය ඩෝසර් යොදා සකස් කළ බවයි. ඩෝසර් පස්සේ එන්න ගල් වගේ මතු වුණා. ඊට පස්සේ ඔක්කොම අතර බැහැලා තියෙන්නේ. මේ කනත් හදාන්න තමයි කොට හරියක් මං හිතන්නේ සුද්ධ කෙරුවේ. මෙම ස්ථානීය පුරාවිද්‍යා ස්ථානයක් නම් එහි ගැනීම් සිදු කිරීමට Tamanගේ කිසිදු විරෝධයක් නොමැති බව එහි පදිංචිකරුවන්ද පවසනවා. මිනි වලදාන්න මේක හාරගෙන යනකොට මේක ඇතුලේ තියෙන අර වටිනා නටබුන් හැරිලා විනාශ වෙච්චාම ඒක ඔයාලටත් හොඳ නැහැ. හාරපු අයටත් ශාප වදිනවා මේ වගේ. පුරාවිද්‍යාවේ අවධානය යොමු කරන්න ආවේ අපි. ඔයාලා කරන කාර්යය අපි අනිවාර්යයෙන්ම එළිලා බලන්න එපා. අපි මොනවාරි එක කරන්න. ඒක අනිවාර්යයෙන්ම බලන්න ඕන අමුතා. මෙම භූමිය මක්කම රජමහා විහාරස්ථානයේ පැවති ස්ථානය නම් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මේ පිළිබඳව වහා සොයා බැලිය යුතු නොවේද? අපේ යිතිහාසික නටබුන් තවත් පිරිසකගේ සොහොන් පිටි තත්වයට පත් කරන තැනකට යනකොට අපේ පුරාවිද්‍යාව ගන්න පඩිවලටත් මේ රටේ ණයයි කියන එක තමයි මට කියන්න තියෙන්නේ.